එතකොට අද අපි කරන්න ලැහැස්තිනේ 9 වසරේ 3 වෙනි පාඩම භාග. හරිද? භාග කියන එක අපි පොඩි කාලේ ඉඳන් දන්න දෙයක්. අපි කියනවා මේ ගෙදරට කේක් කෑල්ලක් ගෙනහම ඔයාට භාගයයි මට භාගයයි නේ. එහෙම කියනවා. මොනවා හරි දෙයක් ගෙතා අපි භාග බෙදා ගන්න. කොහොමනේ? ඔක අපි භාග කියන දේ ගැන අපි සාමාන්‍ය දන්න දෙයක්. අපි නිකන් බලමුකෝ. ඇත්තටම භාගයක් කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය භාගයක් කරන අපේ ඔළුවට එන්නේ ඔන්න ඕකනේ. ඔබට අපිට භාගයක් ගහම ඉක්මනට ඔළුවට එන දේ. හරි. ඒක විතරද හැබැයි භාගයක් කියන්නේ? භාගයක් කියන්නේ දෙකින් එක කියන එකමද? නෑනේ. භාගයක් කියලා කියන එකේ ඇත්ත අදහස තමයි කොටසක් කියලා කියන්නේ. කොටසක්. භාගයක් කියන්නේ කොටසක් කියන්නේ. අපි හිතමු මෙන්න මෙහෙම. ගෙදරට ගේනවා ඔන්න ඔහම කේක් එකක්. හරිද? කේක් එකක් ගෙනාවට පස්සේ මේක මෙන්න මෙහෙම කෑලි 8කට කඩනවා. මම මේ කේක් එකෙන්ම වැඩේ පැහැදිලි කරලා දෙන්න නේ. කෑලි 8කට කඩනවා. දැන් මේ කේක් එකේ එක කේක් එකයි. හරි කේක් එක මම බෙදනවා කෑලි 8කට. හරිද? කේක් එක මම බෙදනවා කෑලි 8කට නේ. කේක් එක කෑලි 8කට බෙදනවා. බෙදලා ඉවර වෙලා ඔයාට දෙනවා කෑලි දෙකක්. මේ බලන්න. ඔයාට දෙනවා මේ බෙදපු කෑලි 8න් කෑලි දෙකක්. මේ එක කෑල්ලයි ඔන්න තව කෑල්ලකුත් දෙනවා. හරිද? දැන් ඔයාට දුන්නා කෑලි 8ක්. කේක් එක කෑලි 8කට බෙදුවා. ඒ බෙදලා එන එක කෑල්ල වගේ ඒවා දෙකක් ඔයාට දුන්නා. මේකේ දැන් දෙවරක් එක 2යි. එහෙනම් කේක් එකෙන් ඔයාට හම්බෙච්ච භාගය කොච්චරද? 8 2යි. තේරුණාද? කේක් එකෙන් ඔයාට හම්බෙච්ච භාගය 8න් 2යි. හරි. දැන් ඔයාලගේ මල්ලිට දෙනවා මෙහෙම අර එක 8න් බෙදලා ඒ වගේම 3ක්. එහෙනම් එයාට හම්බෙච්ච භාගය කේක් එකේ 8න් 3යි. හරිද? මේවා තමයි ළමයි අපි භාග කියලා කියන්නේ. තේරුණාද? භාගයක් කියලා කියන්නේ ඔන්නෝම කොටසක් මොකක් හරි සම්පූර්ණ එකකින් කොටසක් තමයි මේ භාගයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් කොටසක් කියලා කියන්නේ. තේරුණාද? එතකොට භාග ගැන අපි දන්න දේවල් ටික තමයි ඔය. ඊට පස්සේ තව මෙන්න මේ වගේ භාග. බලන්නකෝ. 8න් 7, 8න් 5, ඊට පස්සේ 2න් 1, 3න් 2. ඔය හැම භාගෙම බලන්න පොදු ලක්ෂණ තියෙනවානේ. අපි දැන් මෙහෙම භාගයක් ගත්තොත් මේ 2න් 1 කියන භාගය ගත්තොත් මේ තියෙන්නේ මේ භාගේ ලවයනේ. මේ තියෙන්නේ මේ භාගේ හරය. හරය උඩ තමයි ලවය තියෙන්නේ. නේද? හරක උඩ තමයි ළමයා ඉන්නේ. එහෙනම් අපි ඉගෙන ගන්නේ හරය උඩ ලවය තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ ලවය හරයට වඩා පොඩි. 8 කියනකට වඩා 5 කියනකට පොඩිනේ. 2 කියනකට වඩා 1 පොඩිනේ. 3 කියනකට වඩා 2 පොඩි. මේ භාග ටික ඔක්කොගෙම ගත්තොත් එහෙම හරයට වඩා ලවය පොඩිනේ. හරයට වඩා ලවය කුඩයි. හරයට වඩා ලවය කුඩයි නම් මෙන්න මේ භාග වලට අපි කියනවා තත්ත්‍ය භාග කියලා. හරිද? මේකට අපි කියනවා තත්ත්‍ය භාග කියලා. ලවය හරයට වඩා පොඩි. උඩ තියෙන එක පොඩි. නේද? ඒවට අපි කියනවා තත්ත්‍ය භාග කියලා. ඊට පස්සේ මෙහෙම භාගයක් තියෙනවනේ තමයි මේ 5 බෙදීම 3. ඊට පස්සේ 8 බෙදීම 6. මේ 4 බෙදීම 3. ඔය වගේ බලන්න. දැන් මේ භාගවල මොකක්ද වෙලා තියෙන්නේ? උඩ එක ලොකුයි. ලවය ලොකුයි මේ හරයට වඩානේ. යට එකට වඩා උඩ එක ලොකුයි. හරයට වඩා ලවය ලොකුයි. අන්න ඒ වගේ භාග වලට අපි කියනවා. මෙන්න මේ වගේ භාග වලට අපි කියනවා විෂම භාග කියලා. හරිද? මෙන්න මෙහෙම. ලවය හරයට වඩා කුඩා ඒවට අපි කියනවා තත්ත්‍ය භාග කියලා. ලවය හරයට වඩා විශාල ඒවට අපි කියනවා විෂම භාග කියලා. හරිද? කොහොම තමයි භාග වල කතාව. අපි ඊට පස්සේ බලමු තව භාග වර්ගයක් අපි දන්නවා මිශ්‍ර භාග කියලා. මොනවද මිශ්‍ර භාග කියලා කියන්නේ කියලා බලමුකෝ. දැන් විෂම භාගයි නියම භාගයි යන දන්නවා. අපි බලමු මොනවද මිශ්‍ර භාග කියන්නේ කියලා. හරි මිශ්‍ර කියනකොට අදහස මොකද්ද? කලවම් වෙලා වගේ තියෙන එකක් වෙන්න ඕනේ නේ. බලන්න. මෙන්න මෙහෙම තියෙනවා නේ. කේක් දෙකක් තියෙනවා. මේ ඔය කේක් දෙකක් එකම ಜಾති එකම සයිස් කේක් දෙකක් තියෙනවා. මම මේ කේක් එකත් එක සම කෑලි 8කට බෙදනවා. මේ කේක් එකත් ඒ වගේම කෑලි 8කට බෙදනවා. මේ කෑලි ඔක්කොම සමානයි එතකොට. හරිද?
දැන් මේ කේක් දෙකක් ගෙනාවා. කේක් දෙක කෑලි 8 සමාන කොටස් වලට බෙදුවා. දැන් බලන්න. ඔයාට මේ මුළු කේක් එකම දෙනවා. මේ මුළු කේක් එකක්ම දෙනවා ඔයාට. ඊට පස්සේ මේ කේක් එක නෝයි තව කෑලි දෙකක් දෙනවා. ඔයාට දැන් අර මුළු කේක් එකමයි තව මේ 8න් දෙකකුයි දුන්නා නේද? ඔයාට මේ දැන් සම්පූර්ණ කේක් එකකුයි ඒ වගේම කේක් එකකින් තව 8න් දෙකකුයි දුන්නා නේද? එහෙමනේ. ඔයාට සම්පූර්ණ කේක් එකකුයි ඒ වගේම කේක් එකකුයි තව 8න් දෙකකුත් දුන්නානේ. ඔයාට හම්බෙච්ච මුළු කේක් ප්‍රමාණය වාට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 1යි 8න් 1ට. තේරුණාද? ඔයාට මුළු කේක් එකකුයි තව ඒ වගේම කේක් එකකින් 8න් දෙකකුත් හම්බුණා. ඔයාට හම්බෙච්ච මුළු කේක් ප්‍රමාණය වාට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. 1යි 8න් 2යි. හරි. මේවට තමයි අපි කියන්නේ මිශ්‍ර භාග කියන්නේ. මිශ්‍ර භාග කියන්නේ. තේරුණාද? ඊට පස්සේ මම ඒකට තව උදාහරණයක් ගන්නම්. ඔයාට හම්බෙනවා අපි හිතමු ගෙදරට චොක්ලට් ගේනවා කියලා. චොක්ලට් දෙකක් ගේනවා කියලා. ඔයාට චොක්ලට් හම්බෙනවා. චොක්ලට් ගේන යන ඕනේ. ඔයාට මෙන්න මෙච්චර චොක්ලට් හම්බෙනවා. 2යි 4න් එකක් චොක්ලට් හම්බෙනවා. හරිද? ඒ කියන්නේ කොහොමද? චොක්ලට් මේ අපි හිතමු අර මේ සාමාන්‍ය 100 විතර තියෙන චොක්ලට් එකක් කියලා අර කෑලි තියෙන චොක්ලට් පෙති තියෙන්නේ. අර වගේ 100 විතර චොක්ලට් එකක් කියලා හිතමුකෝ. ඒ චොක්ලට් වලින් 2යි 4 එකක් හම්බෙනවා. ඒ චොක්ලට් වලින් 2යි 4 එකක් හම්බෙනවා ඔයාට නේ. හරි. ඒ කියන්නේ කොහොමද ඔයාලට හම්බෙලා තියෙන්නේ? සම්පූර්ණ චොක්ලට් දෙකකුයි ඒ වගේ සම්පූර්ණ චොක්ලට් එකකින් තව 4න් එකකුයි ඔයාට හම්බෙලා තියෙනවානේ. එහෙමනේ වෙලා තියෙන්නේ. ඔයාට සම්පූර්ණ චොක්ලට් දෙකකුයි තව ඒ වගේම චොක්ලට් එකකින් 4න් එකකුයි තමයි ඔයාට හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඔයාට හම්බෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම සම්පූර්ණ චොක්ලට් 1යි 2ක් හම්බෙලා තියෙනවා. ඒකයි තව මෙන්න මේ වගේ චොක්ලට් එකකින් මේක 4කට බෙදුවා. මෙන්න මෙහෙම බෙදුවාම මේ කෑල්ලකුයි නේ ඔයාට හම්බෙලා තියෙන්නේ. සම්පූර්ණ චොක්ලට් දෙකකුයි තව 4න් එකකුයි නේ හම්බෙලා තියෙන්නේ. සම්පූර්ණ චොක්ලට් දෙකකුයි තව ඒ වගේම චොක්ලට් එකකින් 4න් එකකුයි තමයි ඔයාලට හම්බෙලා තියෙන්නේ නේ. ඕක තමයි මිශ්‍ර භාග කියලා කියන්නේ. මිශ්‍ර භාග ලියන්නේ මෙහෙම. හරිද? ඊට පස්සේ අපි බලමු කොහොමද ඔය මිශ්‍ර භාගය විෂම භාගයක් කරගන්නේ කියලා. හරිද? හරි. මිශ්‍ර භාගය විෂම භාගයක් කරගන්නේ කොහොමද කියලා බලමු. අපි නිකම්ම බලමු මේ භාග දෙක එකතු කරන විදිහ දන්නවනේ. 1 ධන 8න් 2 කොහොමද භාග දෙක එකතු කරන්නේ? මේක යට පොදු හරය 8ක් වෙන්න ඕනේ. එහෙනම් මම මේක 8න් ගුණ කරනවා. මෙතන 1 නේ මේකත් 8න් ගුණ කරනවා. එතකොට මෙතන 8 ධන 2 බෙදීම 8යි සමානයි 10 බෙදීම 8යි. හරි. ඕකනේ මේ භාග දෙක එකතු කරාම එන්නේ නේ. විෂම භාග කරලත් අපි හොයන්නේ මෙන්න මේ අවසාන උත්තරය ගන්න එක තමයි. විෂම භාග කරලත් අපි කරන්නේ මේ අවසාන උත්තරය ගන්න එක. මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරනවා කියලා කියන්නේ මෙන්න මේ භාග දෙක එකතු කරලා ලියනවා කියන්නේ. මෙතන 1 කියන්නේ 1 යට 1 තියෙනවනේ. හැම භාගයකම යට 1 තියෙනවා. හැම සංඛ්‍යාවකම යට 1. අපි 9 ලිව්වොත් ඒක යට 1 තියෙනවා. තේරෙනවද? 9 එකෙන් බෙදුවම 9 නේ. එහෙනම් 9 කියන්නේ එකෙන් බෙදලා ලියන්න පුළුවන්. හරිද? එතකොට මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරනවා කියලා කියන්නේ ඒක මේ ඒ කියන්නේ සම්පූර්ණ ගානයි භාග කොටසයි දෙක එකතු කරලා මේ විදිහට ලියනවා කියන්නේ. ඒක කරන්න අපිට ඔය වගේ ලේසි විදිහක් තියෙනවා. මම ඒක කරලා පෙන්නන්න. අපි දැන් මේ මිශ්‍ර භාග දෙකක් තියෙනවානේ. මෙතන තියෙනවා 1යි 8න් 2ක්. මෙතන තියෙන්නේ 1යි 8න් 2. මෙතන තියෙනවා 2යි 4යි. ඔය අපි බලමු ඔය මිශ්‍ර භාග දෙක කොහොමද විෂම භාග කරන්නේ කියලා. අපි කරන්නේ මෙන්න මෙහෙමයි. මේ මෙතන තියෙන්නේ මේ යට තියෙන එක තියෙනවානේ. ඉතින් යට තියෙන එක. ඒකෙන් මෙන්න මේක ಗುಣ කරනවා. තේරුණාද? ඒකෙන් මේක ಗುಣ කරනවා. ඒ කියන්නේ 8 ಗುಣ කරනවා 1කින්. එතකොට එනවා 8යි 8 එකෙන් ಗುಣ කරාම 8යි. ඊට පස්සේ ඒන එකට මේක එකතු කරනවා. උඩ තියෙන එක එකතු කරනවා. ඒ කියන්නේ දැන් මෙතන 8 එකෙන් ගුණ කරාම 8ක් ආවා. ඒකට උඩ තියෙනවා 2ක්. ඒක එකතු කරනවා උත්තරේ 10යි. උඩ උත්තරේ තමයි මේ 10 කියලා එන්නේ.
ඒ කියන්නේ මේ දෙක වෙනුවට මෙතන එන්නේ 10යි. එතකොට අවසානට 1යි 2 බෙදීම 8 කියන එක එන්න ඕනේ මෙන්න 10 බෙදීම 8යි. මේ තියෙන්නේ මිශ්‍ර භාගය, මේකේ තියෙන්නේ ඒක විෂම භාගය. මේ උඩට එන එක හදා යට එක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. උඩට එන එක අපි හදාගන්නේ මේ 8 මේකෙන් ගුණ කරනවා. ගුණ කරලා ඒ එන සංඛ්‍යාවට දෙකක් එකතු කරනවා. يعني මෙතන තියෙන එක එකතු කරනවා. තේරෙනවද? එහෙම තමයි අපි විෂම භාග හදාගන්නේ. ඊට පස්සේ මේකත් අපි එහෙම කරලා බලමු. මේකෙන් මේක ගුණ කරනවා. ගුණ කරාම වෙනවා අපිට 4 වරක් 2 8යි. ඒකට මේක එකතු කරනවා. එකක් එකතු කරන්නේ 9යි. සමානයි 9යි. එහෙනම් මෙතන 2යි 4න් 1 කියන මිශ්‍ර භාගය අපිට ලියන්න පුළුවන්. උඩට එන්නේ 9නේ. යට එහෙම 4 තියෙනවා. 9 බෙදීම 4යි කියන්නේ. තේරුණාද? 2යි 4යි කියන මිශ්‍ර භාගය අපි ලියන්න පුළුවන් 4න් 9 කියන්නේ. තේරුණාද? කොහොම තමයි අපි එතකොට ඉගෙන ගන්න. අපි දැන් මෙච්චර ඉගෙන ගත්තා සත්‍ය භාග කියලා කියන්නේ උඩ ලවය කුඩයි හරයට වඩා. ඊට පස්සේ විෂම භාග කියලා කියන්නේ ලවය විශාලයි හරයට වඩා. ඊට පස්සේ මිශ්‍ර භාග කියලා කියන්නේ මෙන්න මේ වගේ තමයි. අර සම්පූර්ණයකුයි භාග කැලී තියෙනවා. මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරගන්න දැන් මේ අපි කතා කරපු විදිහට ඊට පස්සේ අපි බලමු භාග එකතු කරන්න කොහොමද අඩු ගන්න කොහොමද. මේ ඉගෙන ගත්ත දේවල් තමයි. භාග එකතු කරන්න අඩු ගන්න කොහොමද කියලා බලමු. භාග එකතු කරන්න අඩු ගන්න දානවා. හරිද? මෙන්න මෙහෙම තියනවා කියලා හිතන්නකෝ. දෙකෙන් එක ධන දෙකෙන් එක. හරි. භාග එකතු කරනකොට හෝ අඩු කරනකොට දෙකේදීම එකම විදිහට වෙන්නේ. හරි. එකම විදිහට වෙන්නේ. අපි මුලින්ම කරන්න ඕනේ මේ හරය තියෙනවනේ. අපිට දීලා තියෙන භාග දෙකක්ද තුනක්ද ඕන ගානක් වෙන්න පුළුවන්. ওই දීලා තියෙන භාග ඔක්කොගෙම හරය සමාන කරගන්න ඕනේ. හරය සමාන කරගන්න අපි කියනවා කුඩා පොදු ගුණාකාරයට ගන්නවා කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ අපි හිතමු අපිට 3යි 4යි කුඩා පොදු ගුණාකාරය ගන්න කියනවා කියලා. කුඩාම පොදු ගුණාකාරය තමයි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. කූපෝගු කියලා කියනවා. හරි. ඕක හොයාගන්න ඕනේ. අපි හිතමු 3යි 4යි තමයි අපිට කුඩා පොදු ගුණාකාර හොයාගන්න තියෙන්නේ. ඒක හොයාගන්න මේ 3ේ චක්‍රේ ලිය යනවා බලන්න. 3 6 9 12 15. 4ේ කුඩා පොදු ගුණාකාර හොයන්නේ කොහොමද? ලියනවා 8 12 16 20 ඔබ ලියනවා. ඔය ලිව්වට පස්සේ මේ බලන්න මේ ලියපු චක්‍ර දෙකේම අපිට මුලින්ම හම්බෙන එකම සංඛ්‍යාව 12 නේද? අපිට මුලින්ම හම්බෙන එකම සංඛ්‍යාව චක්‍ර දෙකේම එකම සංඛ්‍යාව වෙන්න ඕනේ. ඒක මුලින්ම හම්බෙන එක වෙන්නත් ඕනේ. ඒ කියන්නේ 12නේ. මේකට තමයි අපි කියන්නේ කුඩා පොදු ගුණාකාරය කියලා. දැන් මෙතන 2යි 2යිනේ. එහෙනම් හරය සමානයිනේ. ආයේ මුකුත් කරන්න දෙයක් නැහැ. එහෙනම් අපිට නිකම්ම ලියන්න පුළුවන්. ඒක පොදු හරය විදිහට ලියනවා. ඊට ඔහොම දිගට කරගත්තා. මෙතන තියෙනවා 1 ධන 1. 1යි 1යි 2යි බෙදනවා 2. උත්තර 1යි. හරිද? අපි තව භාගයක් බලමුකෝ. 5යි 6යි කියලා මම ගන්නවා. මෙහෙම තියෙනවා. 5න් 4 ධන 6න් 2. තමයි භාග දෙකනේ. දැන් මෙතන අපිට පොදු හරය මේ හරය පොදුයිද? එහෙම නැත්නම් හරය සමානයිද? නෑනේ. එහෙනම් අපි පොදු හරයක් ගන්න ඕනේ. ඒ කියන්නේ හරයට කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. ඒ කියන්නේ 5යි 6යි කුඩා පොදු ගුණාකාරය හොයා ගන්න ඕනේ. අපි බලමු 5යි 6යි කුඩා පොදු ගුණාකාරය මොනවද කියලා. මම 5 චක්‍රය ලියයි යනවා මේ 5 10 15 20 25 30 35 40 ඔබ ලියන්න. 6 වර චක්‍රෙත් ලියනවා. 6 වර චක්‍රේ 6 12 ඊළඟට 18 24 30 36 ඔබ ලියනවා. ඔය ලියුවට පස්සේ බලන්න මට චක්‍ර දෙකේම මුලින් එකම සංඛ්‍යාව හම්බෙන්නේ මොකද්ද? මේ 30 නේද බලන්න. දෙකේම 30නේ මුලින්ම හම්බෙන්නේ. එහෙනම් කුඩා පොදු ගුණාකාර වෙන්න ඕනේ 30. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ 5 කියන එක දැන් පොදු හරය විදිහට ඊට පස්සේ අපි ගන්න වෙන්නේ එහෙනම් 30නේ. හරි. 30 කුඩා පොදු ගුණාකාරයේ විදිහට ගන්න නම් මේ හරය විදිහට කරගන්න නම් මෙතන දැන් 5න් 4 තියෙනවා. මේ 5 30 කරගන්නේ කොහොමද? මේක 6න් ගුණ කරන්නේ 30 වෙන්නනේ. 6න් ගුණ කරා. යට විතරක් අපිට 6න් ගුණ කරන්න බෑ. අපි උඩත් 6න් ගුණ කරනවා. හරි. දැන් මෙතන 6 තියෙනවා.
6 30 කරගන්න කීයද ගුණ කරන්න ඕන? 5න් ගුණ කරන්න ඕන. එහෙනම් උඩ 2 තියනවා ඒකත් 5න් ගුණ කරනවා. දැන් පොදු හරය 30යි තියෙනවා එක. මේ මෙතන 30යි මෙතන 30ක් හැදිලා තියෙනවා. මෙතන 6 වරක් 4 24යි. දාන මෙතන දෙවරක් 5 10යි. එහෙනම් 30න් 34යි. ඔව් 30න් 34යි කියලා තමයි එන්නේ. හරිද? භාගයට දෙන්නේ මෙන්න. ඒතර උත්තරය ඇවිල්ලා තියෙන විෂම භාගයක් විදිහට නේ. ඔව් ඒක තමයි. හරි. ඔය තමයි භාගය එකතු කරන විදිහ. ඊට පස්සේ අපි බලමු භාගය අඩු කරන්නේ කොහොමද කියලා. ඒකෙත් ඔය විදිහටම තමයි. ඒත් ඔය විදිහටම. නේ? අපි බලමු දෙකෙන් එක ඍණ 8න් එක. හරිද? කොහොම තමයි භාගය අඩු කරන්න තියෙන්නේ. දැන් මේ 8යි 2 කුඩා පොදු ගුණාකාර මොකද්ද? හොයාගමු. මම 2 චක්‍රය ලියන්නම්. 8 චක්‍රය ලියන්නම්. කොහොම ලියුවහම මේ මොකද්ද අපිට මුලින්ම හම්බෙච්ච එකම සංඛ්‍යාව මේ 8 නේද බලන්න. 8 නේද අපිට මුලින්ම හම්බෙන්නේ. එහෙනම් මේක නේද කුඩා පොදු ගුණාකාරය. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙතන 8 දැනටම තියෙනවනේ. මම මෙතන 8 කරගන්නවා. 8 කරගන්න නම් මම මේ උඩයි යටයි දෙකම කීයද ගුණ කරන්න ඕනේ? 4ෙන් ගුණ කරනවානේ. එහෙනම් පොදු හරය එනවා අපිට 8යි කියලා. මෙතන 4 වරක් 2 8යි. මෙතන 8 ආවා. මෙතන 4 වරක් 1 4යි. අඩු කරන්න තියෙනවා 1ක්. 4 1ක් 3යි යට 8යි. හරිද? කොහොම තමයි ළමයි භාග එකතු කරන්නේ අඩු කරන්නේ. හරිද? ඊට පස්සේ අපි ආ ඊළඟ කොටසට අපිට දැන් ඉගෙන ගන්න දැන් අපිට ওই භාග තියෙනවා අපි දන්න නිකන් සංඛ්‍යා දෙනවා භාග නොවන සංඛ්‍යා භාග නැතුව නිකන් සංඛ්‍යායි භාගයි ඔක්කොම එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම ඔක්කොම දාලා හරි ඊට කලින් මේකක් බලමු භාග දෙකක් ගුණ කරන්නේ කොහොමද කොහොමද භාග දෙකක් ගුණ කරන්නේ මෙන්න මේ 8න් 3 ගුණ කිරීම 2න් 1 කියලා භාගයක් තියෙනවා කොහොමද මේ ගුණ කරන්නේ ලේසි මේ ඉර ගහගත්තා ඉරෙන් යට තියෙන ඒවා තියෙනවනේ ඒවා වෙනම යට ගුණ කරනවා උඩ වෙනම ගුණ කරනවා නේ උඩ තියෙනවා වෙනම ගුණ කරනවා බලන්න උඩ තියෙනවා ඉර ගැහුවා උඩ තියෙනවා ඉරෙන් උඩ 3 වාරයක් එක 3යි යට තියෙනවා 8 වාරයක් දෙක 16 ඔච්චර භාග ගුණ කරන්නේ නැහැ ඉරෙන් යට තියෙනවා වෙනම ගුණ කරනවා ඉරෙන් උඩ තියෙනවා වෙනම ගුණ කරනවා හරිද හරි එහෙම තමයි ඊට තව එකක් බලන්න මේ 5න් 2 ගුණ කිරීම 4න් 3 හරි ඉර අරගත්තා ඉරෙන් යට තියෙන්නේ 5යි වගේම 4යි උඩ තියෙනවා දෙවාරයක් 3යි උත්තරේ වෙන්නේ නම් 5 වාරයක් 4 20යි උඩ 6යි හරි කොහොමද එන්නේ උඩ තියෙන ඒවා වෙනම ගුණ කරනවා යට තියෙන ඒවා වෙනම ගුණ කරනවා ඕක තමයි භාග සුළු කරන විදිහ තමයි හරිද ඊට පස්සේ අපි බලමු අපිට ඔය භාග ගොඩාක් නිකන් පොඩිමට දිග මෙන්න මෙහෙම එකක් තියෙනවා හිතන්න මෙන්න මෙහෙම තියෙනවා දෙකෙන් එක කියන හතරෙන් ඔන්න ඔහොම දිගට එකක් තියෙනවා හරිද මේ භාග දාලා මේ නිකන් සංඛ්‍යා දාලා මේ දිගට එකක් තියෙනවා හරිද දිගට එකක් තියෙනවා ඔය දිග සුළු කිරීමක් තියෙනවා ඔය වගේ එකක් අපි කරන්නේ කොහොමද මෙතනින් පටන් ගන්න කරගෙන යනවා නෑ එහෙම කරන්න බෑ හරිද ඒකට අපිට ක්‍රමයක් තියෙනවා මොකක්ද ඒ ක්‍රමේ ඒකේ නම තමයි බොඩ්මස් හරි අපි ඒකට කියනවා බොඩ්මස් ක්‍රමයට තමයි අපි මේවා සුළු කරන්න ඕනේ කියලා. ඕනම සුළු කිරීමක් කරන්න අපි මේ බොඩ්මස් ක්‍රමය. හරිද? මොකද්ද බොඩ්මස් ක්‍රමය කියලා කියන්නේ? මම මේක පල්ලෙහාට ලියා ගන්නවා. ඉතින් බලන්න B O D M A S
එකේ අදහස මොකද්ද? බ්‍රැකට් කියන එක. බ්‍රැකට් කියලා කියන්නේ වරහන් කියන එක. හරි. ඊට පස්සේ O කියන එකේ අදහස් මේ ඔය O වලින් අදහස් වෙන්නේ මොකද්ද? O. එහෙම නැත්නම් ඕඩ කියන එක. හරි. O එහෙම නැත්නම් ඕඩ කියන එක. හරි. ඒ කියන්නේ නකුර. හරි. නකුරෙන් අදහස් වෙන්නේ ಗುಣ කිරීමක් කියන එක. හරිද? නකුර. හරිද? ඊට පස්සේ D වලින් අදහස් වෙන්නේ divide කියන එක. හරිද? divide කියලා කියන්නේ බෙදීම. M වලින් අදහස් වෙන්නේ multiplication කියන එක. ඒ කියන්නේ ಗುಣ කිරීම. හරිද? ಗುಣ කිරීම. A වලින් අදහස් වෙන්නේ add කියන එක. ඒ කියන්නේ එකතු කරනවා කියන එක. S වලින් අදහස් වෙන්නේ subtraction කියන එක. කියන්නේ අඩු කිරීම කියන එක. හරිද? එතකොට මුලින්ම කරන්න ඕනේ වරහන් සුළු කරන එක. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේව තියෙනවා. හරිද? 8න් 2 ගුණ කිරීම. sorry 8න් 2න් 4න් 1 කියලා තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ මෙන්න මේක සුළු කරන එක. මෙන්න මේකට ගුණ කිරීම දාගත්තා. 8 වරක් 4 32යි උඩ 2යි. හරි. මේ n අකුරක් තිබ්බොත් මොකක් හරි සුළු කරන එක n අකුරක් තිබ්බොත් දෙවෙනියට කරන්න ඕනේ අන්නේ n අකුර සුළු කරන එක. හැබැයි එහෙමයි ඒක n අකුර කියන්නේ ගුණ කිරීමම තමයි. හැබැයි අපි ගුණ කිරීම කරන්නේ නැහැ n අකුරට කලින් ඈ. මුලින් කරනවා n අකුර තියෙනවා විතරයි. හරි? ඊට පස්සේ තමයි ගුණ කිරීම බෙදීම වෙන්නේ. ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම. හරිද? මේකේ පළවෙනි එක එහෙනම් වරහන්. දෙවෙනි එක n අකුර. තුන්වෙනි එක මෙන්න මේ දෙකම. ඒක කොහොමද දෙකම උනේ? ඒ කියන්නේ මෙහෙම අපි සුළු කිරීමක් කරගෙන ඉන්නේ වමේ ඉඳන් දකුණටනේ. අපි එහෙමනේ. එතකොට වමේ ඉඳන් දකුණට අපිට හම්බෙන පිළිවෙල තමයි අපි බෙදීම ගුණ කිරීම කරන්නේ. ඒක මේ මුලින් බෙදීම කරන්න ඕනේ මුලින් ගුණ කිරීම කරන්න ඕනේ කියලා ප්‍රශ්නයක් නෑ. මේ දෙකේ කෝක වුණත් ප්‍රශ්නයක් නෑ. හරි අපි කරන් යන පැත්තේ නා එහෙම කරන් යනකොට හම්බෙන පිළිවෙලට කරන්න පුළුවන් මේ බෙදීමයි අඩු කිරීමයි. තුන්වෙනියට මේ දෙකම ඉවර වුණාට පස්සේ. ඊට පස්සේ මේ දෙකත් එහෙමයි. මේක තමයි 4. අපි සුළු කරන් යන පැත්තේ අපිට මුලින්ම හම්බෙන එකතු කිරීම හෝ අඩු කිරීම කරන්න පුළුවන්. මේ තුනම ඉවර වුණාට පස්සේ. හරි? ඒකයි මුලින් එකතු කිරීමද මුලින් අඩු කිරීමද කියලා ප්‍රශ්නයක් නෑ. දෙකෙන් කෝක හරි කරන්න පුළුවන්. හරිද? ඕක තමයි බොඩ්මස් ක්‍රමය කියලා කියන්නේ. අපි බලමු දැන් ওই බොඩ්මස් ක්‍රමය දාලා ගාණක් හදන විදිහ. හරිද? මෙන්න මෙහෙම තියනවා කියලා හිතන්න. 8 පින දෙකෙන් එක ගුණ කිරීම නෑ එහෙම ගන්න. දෙකෙන් එකෙන් 4න් 1යි ධන හරිද? 5න් 2 ඔන්න ඔහොම එකක් තියෙනවා අපිට සුළු කරන්න කියලා. දැන් අපි මොකද මුලින්ම සුළු කරන්නේ මෙතනින් පටන් ගන්න ඔහේ කරලා යනවා. නෑ අපේ පළවෙනි එක වරහන් තියනවද බලන්න ඕනේ. වරහන් තියනවද? තියෙනවා. එහෙනම් අපි මුලින් වරහන සුළු කරගන්න. හරි මම මේ පැත්තේ මේ බාහිර වරහන ඇතුලේ තියෙන එකට සුළු කරන්න කියන්නේ නේ. වරහන නැති කරගන්න ඕනේ. වරහන් නැති කරගන්න නම් අපි මේ ඇතුලේ තියෙන මුලින් එකතු කරලා ඉන්න බලන්න. භාගය ධන 5න් 2 නේ. හරි. භාගය ධන 5න් 2. මේකේ පොදු හරය මොකද්ද? 10 නේ. හරි. ඔයාලා හදලා බලන්න. පොදු හරය 10යි. 10 කරන්න මේක ගුණ කරන්න ඕනේ 5න්. යටත් 5න්. මේ පැත්ත ගුණ කරන්න ඕනේ 2න්. මෙතන 5න් ගුණ කරාම 5යි. ධන මෙතන 2න් ගුණ කරාම 4යි. එහෙනම් උත්තරේ වෙන්නේ අපිට උත්තරේ වෙන 5යි 4යි 9යි. 9 බෙදීම 10යි නේ. හරිද? මේකේ 9 බෙදීම 10යි නෙන්නේ. ඒ කියන්නේ දැන් තියෙන්නේ මෙන්න මෙහෙම මේ 5 ගුණ කිරීම 9 බෙදීම 10යි. 4න් 1යි 2න් 1යි වෙන 8යි. හරි. දැන් වරහන අයින් වෙලාද? නෑනේ තාම වරහන අයින් වුනේ නෑනේ. අපි වරහන නැතිව කරගන්න ඕනේ. මුලින් වරහන සුළු කරගෙන ඉන්න ඕනේ. හරිද? මම වරහන් සුළු කරා. එහෙනම් මේ ගුණ කරනවා. 5 ගුණ කිරීම 9 බෙදීම 10. වරහන කියන්නේ මෙතන ගුණ කිරීමන්නේ තියෙන්නේ. ඊට පස්සේ ඕක සුළු කරාට පස්සේ ඒක සුළු කරේ නැත්නම් අපි උඩ 9යි 2න් 1යි 8 නේ. 8 ඍණ 2න් 1න් 4න් 1යි ධන 5. දැන් මේක සුළු කරනවා. 5 වරක් 9 45යි බෙදීම 10යි. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? n අකුර. n අකුර වෙනුවට මම මෙතන ගුණ කිරීම දාගන්නවා. හරිද? මෙතනදී අපි ඊළඟ පියවරටම යන්නේ.
එහෙනම් මේ 8 ඍණ දෙකෙන් එක ගුණ කිරීම 4න් 1 ධන 45 බෙදීම 10යි. මම ඒක එහා පැත්තට අරයි යනවා. දැන් අපි පිළිවෙලට යන්න ඕනේ. මුලින්ම වරහන අයින් කරගත්තා මේ වරහන පිළිවෙලට අයින් කරන් ආව මෙතනට. ඊළඟට තුන් අකුර අයින් කරගත්තා. දැන් තුන් අකුරේ සුළු කිරීම තමයි අපි මේ කරන්න යන්නේ. දැන් මම මේක මෙතන කියනවා. කොහොම. හරිද? 8 ඍණ මේ යට තියෙනවා දෙවාරයක් 4 8යි. උඩ තියෙනවා 1යි. 1 යට 8යි. ධන 45 බෙදීම 10යි. දැන් හරි දැන් වරහන් ඉවරයි තුන් අකුර ඉවරයි ගුණ කිරීම බෙදීම ඉවරයි. හරිද? බෙදීම ගුණ කිරීම ඉවරයි. ගුණ කිරීම බෙදීම ඉවරයි. දැන් මොකද කරන්න තියෙන්නේ? දැන් අපිට කෙලවරක ඉඳන් එකතු කිරීම අඩු කිරීම ටික කරගෙන යන්න තියෙන්නේ. හරි ඉතින් ලේසි. දැන් මේ 8 කියලා කියන්නේ 8 යට 1. දින 1 යට 8 ධන 45 බෙදීම 10. දැන් බලන්න එකවර භාග 3ක් අපිට එකතු කරන්න අඩු කරන්න තියෙනවා. එකතු කරන්න අඩු කරන්න එකවර භාග 3ක් තියෙනවා. මේ වෙලාවේ අපි මොකද කරන්න ඕනේ? මේ භාග 3ටම පොදු හරයක් ගන්න ඕනේ. මම බලමු මේ ලියයි යනවා 1යි 8යි 10යි. ඔය තුනේම චක් කරලා ලියයි යනවා. තුනේම එකවර හම්බෙන්න ඕනේ නේ. 10 කියන්නේ 10 20 30 40 ඔහොම ලියයි යනවා. 8 16 ඔහොම ලියයි යනවා. එකෙත් ඔහොම 2 3 4 ගක ලියයි යනවා. ලියයි යනකොට ඔයාලට මුලින්ම හම්බෙයි 80. හරි 80 තමයි ඔයාලට කුඩා පොදු ගුණාකාරය දෙන හම්බෙන්නේ. ඔය ලියයි යනකොට ඔයාලට හම්බෙන්නේ. එතකොට 80 කරගන්නවා. මේක 80 වෙන්න කීයෙන් ගුණ කරන්න ඕනද? 8 80ෙන් ගුණ කරන්න ඕනේ. මේක 80ෙන් ගුණ කරන්න ඉතින්. මේකත් 80ෙන් ගුණ කරන්න ඕනේ නේ. ගුණ කරා. ඊට මේක 10ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 10 වාරයක් එක 10යි. මෙතන 45 ඒවා 8යි. මෙතන එනවා එතකොට 440යි ඉන්න 10යි ධන 45 ඒවා 8ක් කියලා කියන්නේ 450යි 360 බෙදීම 80. හරි 640න් 10ක් 600 630යි 630යි 360යි කියලා කියන්නේ 990. හරි උත්තරේ ඒවට අවසානට මෙතන වෙනවා 990 බෙදීම 80. හරිද? ඕක තමයි අවසාන උත්තරේ. මුලින්ම වරහන් ටික සුළු කරගත්තා ඊළඟට නපුර සුළු කරගත්තා ඊළඟට මේ මුල කිරීම බෙදීම ටික සුළු කරගත්තා ඊළඟට කෙලවරක ඉඳන් එකතු කිරීම අඩු කිරීම ටික සුළු කරා. ඔයාලට පහසුවෙන් ගාන හදලා ඉවර කරගන්න පුළුවන්. ඒතකොට ඕක තමයි ළමයි භාගවල අපිට 9 ඉගෙන ගන්න තියෙන්නේ. අවසානට මේ බොඩ්මස් කෙනක් ඉගෙන ගන්නවා. හරිද? උත්තර තමයි බොඩ්මස් වල ඉගෙන ගන්න.